අපි බාහිර පරිහරණය කරන්නේ නැහැනේ. අපිට හතරමහා භූත පේන්නේ නැහැ. අපි පරිහරණය කරන්නේ සිතුවිලි. වලාකුළු, හුළඟ, කපුටෝ, ඉර, හඳ හැම එකම සිතුවිල්ල. අපි සිතුවිලි ලෝකයක අපි ජීවත් වෙන මේක ෆැන්ටසි ලෝකයක්. මේක තමන්ගේ සිත තුළ හැදෙන ලෝකයක් ඇත්තටම. අපි ඇත්ත ලෝකෙ මේ කතා කරන්නේ. අපිට පේන දේ අපි මේ කතා කරන්නේ. අර පේන දේ සිතුවිලි. පේන දේ සිතුවිලි. අපිට ඒක හොඳට හිතට එන්න ඕනේ මේ අපිට පේන සිතුවිලි කියලා. අපිට දැන් ඇස් පේන්නේ නැත්නම් පාට පේන්නේ නැහැ. ඒතකොට අපිට දැන් වර්ණ අපි දැන් මරුණ කෙනාට ඇහක් තියෙනවනේ මස් ඇස තියෙනවනේ පේන්නේ නැහනේ. ඒතකොට හොඳටම පැහැදිලිනේ දැන් මේ මස් ඇහ නෙමෙයි පේනවා කියන්නේ. එහෙනම් පේනවා කියන එක මෙතන තියෙනවා ආලෝකයට මෙතන ස්පාර්ක් වෙන එකක්. ප්‍රසාදය කියන වචනේ අපි ස්පාර්ක් කියන වචනේ අපි දන්න එකක්. අවුවට දිලිසෙන පෘෂ්ඨයක් ඇවොත් ඇල්ලුවොත් ස්පාර්ක් වෙනවා. මේක බැබලෙනවා. අනේකම තමයි ප්‍රසාදය තුළ සිද්ධ වෙන්නේ. අපි දැන් ධර්මපරයය දිහා බැලුවම අපිට අහන ලැබෙන දැන් ප්‍රසාදය කිව්වහම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ කියලා. චක්කු කියන්නේ ඇස කියලා දන්නවා. පටිච්ච රූපේ එකතු වෙනවා කියලා තියෙනවා. නිසා චක්කු විඤ්ඤාණේ දැන ගැනීමක් එනවා කියලා තියෙනවා. තුනක් තියෙන ඒතර කාරණා නේ. ඒක තින්න සංගති පස්සෝ කියනවා. ඇසට වර්ණේනවා වර්ණේ දැනීමක් වෙන. ඒකම තමයි නේද මේ දැන් වර්ණ ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. ඒතර ආලෝකයක් එනකොට ඒ ආලෝකය නිසානේ අපිට පේන්නේ. එතකොට දැන් පැහැදිලි ඔබට දැන් ඇස කියන එක ආලෝකය නැත්තන් නැහැ. ආලෝකය තියෙනවා නම් තියෙනවා. එතකොට මේක හැදෙන එකක් නේද? දැන් ඔබට ඇස් පේන්නේ නැත්තම් බලන්න. ඔබ අන්ධයි. එහෙනම් ඔබට පේන්නේ නැහැ. එතකොට ඔබට වර්ණ පේන්නේ නැහැ. කහ පාට, රතු පාට, නිල් පාට එහෙම කතාවක් නැහැ ඔබට. එතකොට ඔබට තේරෙනව නේද දැන් මේ වර්ණය කියන එක පේනවා කියන එක මේ ආලෝකයටත් අයිතියි. ඒතර ඒක අපිට මේ දැන් මේ කණ්ණාඩියක් වගේ දිලිසෙන පෘෂ්ඨකුත් ඕනි පේන්න. දැන් මේ අපේ ඇඟේ තියෙන හැමතැනම දිලිසෙන්නේ නැහැ. එහෙම නැහැ කියන්නත් බෑ. යම් කිසි ප්‍රමාණ ඒ sannivedana තියෙනවා හැම තැනටම අපිට ඒක දැනෙනවා. නමුත් ඒක ප්‍රකට වෙන තැන තමයි මේ චක්කු. අපි කියනවා කළු ඉන්ද්‍රිය නැත්නම් මෙතන තියෙන කණ්ණාඩියක් වගේ හැදිලා මේ ඇහැ ගාව. ඒක දිලිසෙනවා. වර්ණයට දිලිසෙනවා, ආලෝකයට දිලිසෙනවා. ඔතන තියෙන ආලෝකයට දිලිසෙන එක. හැබැයි ඒකට පණ එන්න ඕනේ. දැන් අපි දන්න ප්‍රසාද රූපයක බුදුන් වහන්සේ පෙන්වන පරයදියා බැලුවහම දැන් ප්‍රසාද රූපයක් නේ. ඒක ප්‍රසාදය කියන්නේ දිලිසෙන එකක් නේ. මේ හැඩතලයක් නේ. දිලිසෙන හැඩතලයක් එන්න නම් ඒකට දිලිසෙන පෘෂ්ඨය ඇති වෙලා තියෙන්නේ අර කරන්ට් එකක් ආවොත් අර ආලෝකය දැන් උතන දැන් දිලිසෙන පෘෂ්ඨේ දිලිසීම එන්න හේතු තියෙනවා. එතන තමයි චතුසමුට්ඨාන කියලා පෙන්නන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර. දැන් ප්‍රසාද රූපයක්. දැන් ඒ කියන්නේ හැඩතලයක්. ඒ කියන්නේ කිරණයක්. ඇසට වැටෙන්නේ කිරණයක් අර කැමරාව ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක්. ඒකේ මේ පොතද මොකද්ද කියන එකක් නැහැ. එතන නිකන් ආලෝක හැඩතලයක් විතරයි. එතකොට ඒක තමයි අපි ප්‍රසාද රූප කියන්නේ. අපි අසුරු කරන්නේ ඒක. ඒක එතකොට ඔබට දැනෙන්නේ නැද්ද නිකන් ඔය මායාවක් වගේ. ඒක නිකන් මායාවක් තමයි. ඒ කියන්නේ දැන් ඇත්තටම ආලෝකයක් දැන් අපිට දැන් අන්ධයාට පේන්නේ නැහැ කියනකොට එහෙනම් අන්ධයාට පේන්නේ නැත්තේ ඇයි? අන්ධයාට පේන්නේ නැත එළිය ආලෝකයක්ද මේ දැන් මෙතන තියෙන එක හොඳට බලන්න. ඔබ ඇස් පියාගන්න. ඔබට දැන් පේනවද? ඔබ ඇස් අරින්න දැන් පේනවා. ඒතර මේක මේ ආලෝකය දැන් මෙතන සිද්ධ වෙන්නේ මෙතන මේ ප්‍රසාදයක් කියන්නේ මෙතන මේ කාචයක්. මෙතනින් දැන් ප්‍රසාදේ දැන් අපි තුමු දැන් වර්ණාන්ධතාවයේ තියෙන දැන් සමහර ළමයිට රතු පාට පේන්නේ සමහර ළමයින්ට කොළ පාට පේන්නේ. ඒතර ඒ ළමයි දන්නේ කොළ පාට කියලා දෙයක්.
ඒ ළමයි කොළ පාට කියලා දැන් අර පොඩි කාලේ ඉඳන් පෙන්නපු අර රතු පාට අනිත් පාටවලම එක්තරා ප්‍රභේදයකට තමයි කොළ කියන්නේ. ඒගොල්ලෝ කොළ කියලා කියනවා. නමුත් ඒක වෙනින් හැඩතලයක්. ඒක කාටවත් දන්නේ නැහැ. වර්ණන්දතාවයේ තියෙන ළමයේ හොයාගන්න හරිය අමාරු. ඒ ළමයට වැරදුණු තමයි අනිත් අයට තේරෙන්නේ. දැන් රතු පාට පේන්නේ නැති ළමෙක්ට අනිත් හැඩතල අනුව තමයි ඒ වර්ණය හඳුනගන්නේ. එයා රතු කියලා දෙයක් දන්නේ නැහැ. එහෙම රතු පාට පේන්නේ නැති දැන් ඔබ පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බලන්න. ඔබට ලෝකෙ පේනවා රතු පාටට. ඔබ දන්නව නේද වර්ණ කණ්ණාඩි තියෙනවා. දැම්මම අපිට ලෝකෙ පේන්නේ මේ පාටි. දැන් සමහර සත්තුන්ටත් එහෙමයි පේන්නේ. මීමැස්සට අටස් විදියට පේනවා. කාච අටක් පේනවා. දැන් කැරපොත්තට මීමැස්සට ඔය වගේ කුමීන්ට පේන විදිහ ගොඩක් වෙනස්. දැන් බලන්න වවුලට තියෙන රේඩාර් තරංග. වවුල ඒකෙන් තමයි sannivedanaya කරන්නේ සංඥාව. මේකෙන් ඔබට යමක් වැටහෙනවා නේද? දැන් ඔබ දන්නවා මේ දැන් ඔය ඩොල්ෆින් වගේ ඒ අයගේ රේඩාර් තියෙනවා. කිරණ තරංග. මේ මොකද්ද මේ කියන්නේ යන්නේ? කියන්නේ අපි මේ බාහිර දකින්නේ මිරකල් එකක්, මායාවක්. අපි හිතනවා දැන් මේ තමයි ලෝකේ කියලා. දැන් මේකේ තා පැත්තකින් බලුවාම මේ එළියේ තියෙන ලෝකයක් නෙමෙයි අපි හිතින් හදාගත්ත එකක් තියෙන්නේ. අපි හිතින් හදාගත්ත එකක් තියෙන්නේ. හොඳට බලන්න දැන් අපි හිතින් හදාගත්ත එකක් කිව්වමත් මේක වැරදි. මේක වැරදෙන හේතුව තමයි දැන් ආලෝකය දැන් කළුවරයි. දැන් ඔබට පේනවද? රැයට කළුවරයි පේනවද නැහැ? එතකොට මේ පේනවා කියන එක අපිට අයිති දෙයක්වත් නෙමෙයි බැලුවා. මෙතන තියෙන්නේ අපේ ශරීරයට ඇතුළ එකකුත් නෙමෙයි. මෙතන තියෙන්නේ කණ්ණාඩියක් ඇල්ලුවාම දැන් ඔබ කණ්ණාඩියක් වටේ කරකවලා බලන්න. කණ්ණාඩියට වැටෙනව නේද ඔය පොල් ගස්, වලාකුළු. ඔය හැම එකම දැන් කණ්ණාඩිය ඇතුලේ කවුරුවත් වලාකුළු තියනවද? කණ්ණාඩිය ඇතුලේ මිනිස්සු ඉන්නවද? දැන් කණ්ණාඩියේ මිනිස්සු පේනවනේ. කණ්ණාඩිය ඇතුලේ මිනිස්සු ඉන්නවද? මෙන්න මේ වගේ ඔබේ ඇහැ කණ්ණාඩියක් වගේ. ඔබේ ඇතුලේ කවුරුත් නැහැ. මෙතන තියෙන්නේ ඇත්තටම මායාවක් උපදිනව හට ගන්නව නැති වෙනවා. දැන් ඔබේ ඇහැ කණ්ණාඩියක් වගේ කණ්ණාඩියට වැටෙනේවනේ. දැන් අපි දැන් කණ්ණාඩියට වැටෙනවනේ හැමදේම. කණ්ණාඩියට වැටෙනවා වගේ ඔබේ ඇහැට ඔක්කොම වැටෙනවා. ඕක කණ්ණාඩියක්. ඕක දිලිසෙන පුස්තේ හැදිච්ච හැටි තමයි අර පෙන්නන්නේ ප්‍රසාද රූපේ හැදිච්ච හැටි. චතු සමුට්ඨාන කියන්නේ ඔය කණ්ණාඩියේ දිලිසෙන ඔපේන එක. අපි දැන් කණ්ණාඩියේ රසදිය ගෑවෙ නැත්තම් පේන්නේ නැහැ. අන්න ඒ වගේ කණ්ණාඩියේ රසදිය ගන්නවා වගේ තමයි ඔය චතු සමුට්ඨාන. ඔබ ඒ කියන්නේ මැරුණට පස්සේ ඇහැට පේන්නේ නැත්තේ කණ්ණාඩියේ රසදිය නැහැ. ඒකට එන්නේ අර කේශනාලිකා හරහා එන ඒ සාන්ද්‍රණ ඒව ඔක්කොම එකතු වෙලා තමයි ඔය දිලිසෙන පුෂ්ඨය හැදෙන්නේ. ඔබගේ වායුව හුස්ම ගන්න එක නැවතිච්ච ගාම අර කම්ප්‍රෙෂර් එක වගේ ඒ කිමිකල් එක නැති වෙනවා. ඒක ඔපේ නැති වෙනවා. ඔපේ නැති වෙච්ච ගමන් ඔක ඔපේවත් වෙන්නේ නැහැ. ඒතර පේන්නේ ඔය ඔපේ අවශ්‍යයි. දැන් කණ්ණාඩිය තිබ්බට පේනවද රැට? කළුවරේ නෑනේ. දැන් කණ්ණාඩි තිබ්බට වැඩකුත් නැහැ. දැන් ආලෝකයකුත් ඕනේ. දැන් මේක එළියේ කතාවක් නේද? ශරීරය ඇතුලේ කතාවක් නෙමෙයි. මෙන්න මේකයි තාම ගැඹුරු කතාව. අපි හිතන්නේ මේ ඇඟ ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ. මෙතන ප්‍රසාදවත් වෙනවා. මේ ආලෝකයක් නැත්තම් අපිට වර්ණයක් ගැන කතාවක් නැහැ. එතකොට මේ ආලෝකය තමයි පේනවා කියන්නේ.